Hello guys. So welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ අයිලෑෂස් මම කොහොමද ග්‍රෝ කරගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට හොඳට මගේ අයිලෑෂස් බැලුවොත් පේනවා මේ තියෙන මගේ natural eyelashes සහ eyebrows. ඇත්තටම යාළුවනේ මීට කලින් මගේ eyelashes චූටියට තිබ්බේ. හැබැයි දැන් නම් ලස්සන grow වෙලා තියෙනවා. අපේ මේ ට්‍රීට්මන්ට් එකට ඕන වෙන්නේ මෙන්න මේ වගේ අයිටම් ටිකක්. මම මේ අයිටම් ටික සරලවම ඔයාලට පෙන්නලා දෙන්නම්. ඔයාලට මම කලින් වීඩියෝ එකෙත් කියලා තියෙනවා castor oil. castor oil කියන්නේ මගේ daily routine එකට මම හැමදාමත් එකතු කරගන්න දෙයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මම සිදාලිප බ්‍රෑන්ඩ් එකක තමයි ගන්නෙ. කොහොමත් මම ඒක තමයි දිගටම පාවිච්චි කරන්නේ මට හොඳ නිසා. ඔයාලා දන්නවා ඇති castor oil වල නියපොතු වලට, lips වලට, hair grow එකට වගේ benefits ගොඩක් තියෙන oil එකක්. හරි අපිට ඊළඟට ඕන වෙනවා මෙන්න මේ වගේ බොටල් එකක්. මේ නම් මල් ළඟ තිබ්බ සිල්වර් කලර් අයිලයිනර් එකක්. ඉතින් මේකේ තියෙන ලයිනර් එකකින් අපිට ස්මූත්ලි අයිලෑෂස් වල ගා ගන්න පුළුවන්. ඒකයි මේ වගේ එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලා වොෂ් කරගෙන බොටල් එක ගන්න අපේ ඔයිල් එක ඇඩ් කරගන්න. මේ වගේ ටූල් එකකින් අපිට ඇහි පිහාටුවේ කේශ මූලයටම ස්මූත්ලි ඔයිල් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒකයි මේ වගේ එකක් ගන්න කියන්නේ. එහෙම නැත්නම් මේ වගේ බොටල් එකකට උනත් දාගෙන අපිට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ ටූල් එකක් තියෙනවා නම් ඇප්ලයි කරගන්න ලේසි. මම නම් මේක තමයි පාවිච්චි කරන්නේ. අර කලින් සිල්වර් කලර් අයිලයිනර් එකේ තිබ්බ වගේ ටූල් එක වුණත් හොඳයි. මේ අන්තිමට පෙන්නන ටූල්ස් දෙක තමයි මම ඩේලි ඔයිල් එක ඇප්ලයි කරන්න යූස් කරන්නේ. ඔයාලටත් තියෙනවා නම් මේ වගේ එකක් හොයා ගන්න. හරි. එහෙනම් අපි දැන් යන් මේක ඇප්ලයි කරන්න කොහොමද කියලා බලන්න. මම අයිලෑෂස් ග්‍රෝ කරගන්න ගොඩක් දේවල් try කරලා තියෙනවා. එකපාරක් මම වැස්ලින් එහෙමත් try කරා. ඒකට නම් ළමයි හොඳටම ඇස් දනවා. ඉතින් ඇත්තටම castor oil වලට චුට්ටක්වත් ඇස් දන්නේ නැහැ. මෙන්න මේ විදිහට ස්මූත්ලි ඔයාට හිපිහාටු වල රැට නිදිය ගන්න කලින් ඇප්ලයි කරගන්න පුළුවන්. ඇස් දෙක රතු වෙන්නවත් ඇස් දෙක ඇතුළට ගිහිල්ලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ විදිහට ලස්සනට ඇප්ලයි කරගන්න පුළුවන් ස්මූත්ලි හැම පිහාටුවකටම ඔයිල් එක වැටෙන විදිහට. ඉතින් යාළුවනේ ඔයාලා හැමදාම රැට නිදා ගන්න කලින් අයිලෑෂස් වල විතරක් නෙවෙයි අයිබ්‍රෝස් වලත් ඔයාලට මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. හොඳට ඔයිල් එක බ්‍රෂ් එකට දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අයිබ්‍රෝස් වල ස්මූත්ලි ඇප්ලයි කරගන්න. අනිවාර්යයෙන්ම ප්‍රතිඵල තියෙනවා. And also guys, thanks me later. මේ අන්න දැන් කියන්න ලස්සන ඇස් දෙකක් තියෙන්න කියලා. අන්න හරි. නියම අදහස. මගේ ඇස් ලස්සනයි නේද? ඔව් ඒක ඇත්ත තමයි ඉතින්. වැඩි එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. bye.